තරුණ තරුණියන් ගණනාවක් ඒකරාශී වෙලා විවිධ සංවිධානත් සමග එකට එකතු වෙලා ඉතාමත්ම අපූර්ව ආකාරයෙන් ඡායාරූප කේන්ද්‍රීයව අපේ රටේ මලයාලම් ප්‍රජාව මුහුණ දෙන බරපතල ගැටලු ප්‍රශ්න පිළිබඳව ඉතාමත්ම වැදගත් ඉදිරිපත් කිරීමක් සිදු කරලා තිබෙනවා. ඒ පිළිබඳව අපි අතිශයින්ම සංවේදී වෙනවා. හැබැයි සංවේදී වෙලා ප්‍රමාණවත් නැහැ. මේ ප්‍රශ්නවලට ගැටලු වලට දුක් ගැනවිලි වලට තිරසර විසඳුම් ලබා දීම අපේ වගකීමයි, අපේ යුතුයකමයි. ඇත්ත වශයෙන්ම මලයාලම් ප්‍රජාව වෙනුවෙන් උඩරට පහතරට බල ප්‍රදේශ දෙකේම ජීවිකාව කරමින් ඉතාමත්ම සොච්චං ආදායමක් ලබමින් අපේ රටේ තේ කර්මාන්තයට ඒ වගේම තේ අපනයන වලට සුවිශාල දායකත්වයක් ලබා දෙනවා. ඒ කැපකිරීමට සරිලන ජන ජීවිතයක්, උසස් ජන ජීවිතයක්, උසස් ජීවන මට්ටමක් එයාට උදා වෙලා නැහැ. ඒක ගැන ඇත්ත වශයෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයන් හැටියට අපි ලැජ්ජ වෙන්නට ඕන. අපි අපේ කනගාටුව පළ කර සිටිනවා. මේ තරම් වසර 200ක දැවැන්ත ඉතිහාසයක් තුළ අපේ රටට විශාල විදේශ විනිමයක් උපයා දුන් ඒ ප්‍රජාවට අපි ඉටු කර තිබෙන සීමා සහිත සේවාව පිළිබඳව අපිට කිසිසේත්ම සතුටු වෙන්නට බෑ. ඒකට මම උනත් පුද්ගලිකව වග කියනවා. නමුත් අපි අතපසුවීම් කෙසේ වෙතත් මෙවැනි ඡායාරූප ප්‍රදර්ශන හරහා අපි පාඩම් ඉගෙනගෙන ප්‍රායෝගිකව මහ පොළොවේ මේ මලයාලම් ප්‍රජාවට උසස් ජීවන මට්ටමක් උදා කර දෙන අලුත් ප්‍රතිපත්තියක වැඩපිළිවෙලක අවශ්‍යතාවය අපි මේ අවස්ථාවේ පිළිගන්නවා. ඇත්ත වශයෙන්ම මම කැමති තේ අර්බුදය පිළිබඳව තේ අර්බුදයේ තියෙන මානුෂීය පැත්ත ගැන මේ වෙලාවේ කතා කරන්න. මානුෂීය පැත්ත තමයි මේ ඡායාරූප දිහා බැලුවහම බලන්න මේ තේ කර්මාන්තයට දායකත්වය ලබා දෙන මේ ප්‍රජාවගේ ජන ජීවිතය, ඒ ජීවත් වෙන දුෂ්කරතාවය. හැබැයි මේ තමයි විවිධ නිෂ්පාදන. මේ නිෂ්පාදන දිහා බැලුවහම ඒ විවිධ ආයතන මම හිතන්නේ ඩොලර් මිලියන ගණනින්, බිලියන ගණනින් ඉපැයීමක් කරනවා. මේක තමයි අත්ත වශයෙන්ම මම දකින තේ කර්මාන්තයේ තියෙන වර්තමාන මානුෂීය ඛේද වාචකය. මම හිතන්නේ ඒකට අපි විසඳුම් අනිවාර්යයෙන්ම ලබා දෙන්නට ඕන.